හලෝ good morning. යාළුවනේ අද මට චුටි වැඩක් තියෙනවා කරන්න. ඊයේ රෑ මම මේ අපේ pool එකට ක්ලෝරින් ටිකක් වැඩිපුර ගෙනාවා. හේතුව මේ වෙනදට වඩා ඇල්ගී පොට්ටක් අර චුට්ටක් විතර වැඩි වෙක මට තේරුණා. ඒක නිසා මම පොඩ්ඩක් ක්ලෝරින් වැඩිපුර ගැහුවා. ඒක නිසා උදේ මම බැලුවේ මේ පොඩ්ඩක් ඇසිඩ් ගහන්න pool එකට පොඩ්ඩක් ඇසිඩ් කියන HCl මේ චුට්ටක් ක්ලෝරින් ලෙවල් එක අඩු කරන්න. බලමු ඇසිඩ් ගහගුවම pool එකට මොකද වෙන්නේ කියලා. යන්න අපි උඩට. ඉලෙක්ට්‍රිකල් රූම් එකේ තමයි අපේ HCl තියෙන්නේ. HCl ගන්නකොට යාළුවනේ මේ අනිවාර්යෙන් මේ වගේ මේ මාස්ක් එකක් දාලා ගන්න ඕනේ. හේතුව මාරම සැරයි. ඒ කියන්නේ ඩිරෙක්ට් මේ මෙතන තමයි ටැංක් එක තියෙන්නේ. අපි දාගන්නේ මිලිලීටර් 200ක් වගේ මම දාන්න එපා ඉන්නේ. අපි දාමු. මම මාස්ක් එක දාගත්ත යාළුවනේ අනිවාර්යෙන් දාගන්න ඕනේ. මොකද HCl පට්ට සැරයි. මේක පාටම නහයට එකපාරටම හුස්ම ගන්න නැතුව ගියොත් මේ කෙලවලා යන්න තියෙන chance එක ටිකක් වැඩි. ඒක නිසා දාගත්තා. ඊට පස්සේ යාළුවනේ මේකට 10ට එකක් වගේ තමයි වතුර දා ගන්න ඕනේ. මේ තියෙන ගන්න වඩා 10 ගුණයක් විතර වතුර දාගෙන හොඳට කවලම් කරන්න ඕනේ. කවලම් කරලා මුළු pool එකටම වටේටම ඉහින්න ඕනේ. HCl ටික නම් ගහලා ඉවරයි යාළුවනේ. මේ HCl ගහපුවා මොකද දන්නවද වෙන්නේ? සාමාන්‍යයෙන් හිතන්න දැන් pH එක මේ සාමාන්‍ය pool එකේ තියෙන්න ඕනේ 7.6 7.7 වගේ. දැන් ඊයේ මම ක්ලෝරින් ටිකක් වැඩිපුර ගහපු නිසා අනිවාර්යෙන් pH එක උදේට අනිවාර්යෙන්ම නගිනවා. ඒක නිසා තමයි මම මේ HCl ටිකක් දැම්මේ pH level එක අඩු කරන්න. එතකොට HCl දාපුවාම වෙන්නේ pH එක අඩු වෙනවා. මේ අපට ඕනි ලෙවල් එකට අපිට පුළුවන් HCl දාලා ඒ pH එක හදා ගන්න. ඒතර අනිත් එක තමයි HCl දාපුවාම වෙන්නේ මේ pool එකේ මේ අර දැන් නම් පේන්නේ නැහැ. ඔයාලට මම පෙන්නන්නම්. මේ ඉන්න මම ඔයාලට පෙන්නන්නම්. මේ pool එකේ හොඳට අඩිය මෙහෙම බලනකොට මාර විතර ක්ලියර් එකට තියෙන්න ඕනේ. කියන්නේ ගොඩක් ක්ලියර් එකට තියෙන්න ඕනේ. දැන් රැට තමයි ගොඩ හවස් වෙනකොට තමයි ගොඩක් බලා ගන්න පුළුවන්. දැන් රවුව දෙහිඳ අමාරුයි. එතකොට මේ රැට බලනකොට බලාකුළු ගතියක් වගේ නිකන් තියෙනකොට ඩස්ට් එක තමයි තියෙන්නේ. මේ HCl දාපුවම අනිත් එක තමයි pH එකත් වහිනවා වගේම අර පිටින් තියෙන එක ඇතුලේ පාවෙන ඩස්ට් එක හොඳට අඩියට බා වෙනවා. එතකොට අපිට පුළුවන් අර ලේසියෙන් මේ වැකුම් කරලා දාන්න. ඒ වගේම වතුරත් පට්ට විතරේ ක්ලියර් වෙනවා. දැන් මම දැම්ම කියන්නේ මේ වෙලාවට මේ හවස් වෙනකොට පම්ප් එක ඔන් කරලා තිනකොට රෑ වගේ හවස් 5ට 6ට වගේ බැලුවොත් එimhe චීස් කෑල්ල වගේ තමයි pool එක. සාමාන්‍යයෙන් HCl මේ
කලාතුරකින් තමයි පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ හැමදාම වගේ එහෙම පාවිච්චි කරන්නේ නැහැ. අර ඔය වගේ pH එක පූල් එක ටිකක් අවුල් ගිහිල්ලා මේ අපිට ඕන විදිහට හදා ගන්න ඕන නම් තමයි මේ ක්ලෝරින් ගහ අපි HCl ටික ටික දාලා අපි මේ පාවිච්චි කරන්නේ. හරි යාළුවනේ, එහෙනම් චූටි වීඩියෝ එකක් ගෙනාවේ. එහෙනම් අපි තව vlog එකකින් හම්බෙමු. දෙයක් එක චූටි දෙයක් හරි ඉගෙන ගත්තා නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, subscribe කරගෙන යන්න channel එක. එහෙනම් තව වීඩියෝ එකකින් හම්බෙමු. bye.